ඒකෝ අද මං ආවා මේ බංග්ලාදේශයේ ලෝකල් කෑමක් ගන්න කියලා රැඳිලා. මම බැලුවා මේ කඩේ දෙන්නේ තනිකර ලෝකල් කෑමක් කියන්නේ බත් කන්න ආවේ. මොකද බත් එක බලමු කොහොමද තියෙන්නේ කියලා. මම බත් පොට කරා. එතන තියෙනවා මේ මොනවාද බත් එක. මෙතන මේ පරිප්පුවක මේ තියෙන පරිප්පුව. ඒ පරිප්පුවක මේ තියෙන්නේ හොදි මේ පරිප්පු යට නැහැ මේක තනිකර හොදි තියෙන්නේ. ඊට පස්සේ මේ කට්ටිය දෙනවා මේ පිපිඤ්ඤා දෙනවා මේ පිපිඤ්ඤා දෙනවා. ඒකට ලෙවුත් දෙනවා ඒක ලෙවුත් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන කරෝලා. මේ කරෝලා මේකෙන් හදලා දෙන්නේ. කරෝල එක හරි රසයි. අපේ ලුණු මිරිස් වගේ තමයි මේ කරෝලක් හදන්නේ. ඊට පස්සේ තියෙනවා මෙතන තක්කාලි වලින් හදලා තියෙන මේක. තක්කාලි වලින් හදලා තියෙන එක. තක්කාලි එකත් හරි රසයි. wow. ඊට පස්සේ මම ගත්තා චිකන්. ඊට පස්සේ ගත්තා මේ අල එක. මේ අල වලින් හදලා තියෙන මේකට ගොඩක් දේවල් දාලා තිනවා. කොත්තමල්ලි කොළ අනම්මන ඔක්කොම මෙතන දාලා තියෙනවා. මේකත් මහා රසයි. ඊට පස්සේ ගත්තා මම මාළුවෙක් බෙදලා මේක තමයි මාළු බෙදලා තියෙන මාළුව හරි රසයි මාළුව. මාළුවගේ නම දන්නේ අපි ඔක්කොම මිස් කරන කාලා බලමු කොහමද කියලා රස. පොඩ කෑව තනින් මාළුවට මම හරි රසයි මේ මාළුව. මේ රටේ ඉතින් කන්නේ හැබැයි පිටතලා මේ තක්කාලි හැම දාන කන්න වෙනම. ඔක්කොම අපි වගේ අනන්නේ නැහැ. ඉතලා මෙහෙම දාලා මේ දෙක ඉස්සලා කනවා. ඒක බලමු අපි කාලා කොහොමද කියලා අනලා. මේ තක්කාලි මේ කරෝලින් හදලා තියෙන මේක. ඉස්සලා ගොඩක් කට්ටිය කන්නේ වෙනම කන්නේ. මාර රසයි කරෝල එක. තක්කාලි එක පිළුම රසක් තියෙනවා. රසයි අපි මේකට පොඩ්ඩක් අල ටිකක් දාගන්න බලන්න. ඒ අල එක පොඩ්ඩක් උතර අනලා තක්කාලි එකත් එක්ක අනලා කරෝල මේකත් එක්ක අනලා කන්න නෑ. රසයි. මේකේ මෙහි දෙහි කෑල්ලක් දුන්නේ. දෙහි කෑල්ල හොඳට මිරිකලා ගන්නවා නේ. මනලා බලමු කොහොමද කියලා රට බලන්න. මම පොඩ ගත්තා ඔක්කොගෙම. අපේ ලංකාවේ කන විදියට ඔක්කොම එකතු කරලා අන්නලා ගත්තා. කරෝල එක මාළුක මාර රසයි ඒක බදලා. දෙහි එක අදිච්චාම පුදුම රසක් තියෙන දෙහි එක. මිස්සෙත් එක මාර රසයි දෙහි එක. wow. මේ රටේ කන කෑමත් පිපිඤ්ඤා. ඉතින් මේක කරනවා. දෙවියක මේක ගත්තා පුදුම රසක් තියෙන්නේ. අපේ සම්බෝඩ් දෙහි මිරිකනවා වගේ තමයි. මේවට මිරිකලා ගත්තාම දෙහි පුදුම රසක් තියෙනවා.
චිකන් කෑල්ල ගත්තේ. චිකන් කෑල්ල අපි නිකන් කාලා බලමු කොහොමද කියලා. මාර සොප් චිකන් නේ. චිකන් හැබැයි තෙල් තියෙනවා. මම හොදි ගත්තේ නැහැ නිකන් ගත්තේ. නිකන් අරගෙන ගත්තේ. රසයි එක. මට ආසයි තුනේ තක්කාලි සම්බෝලේ මේ කරවලකින් හදලා තියෙන මේක ලුණු මිරිස් වගේ හදලා තියෙන. මේ දෙක මහා රසයි. මේ දෙක හොඳට හිතට ඇල්ලුවා. ඊට පස්සේ මාළු බැදලා තියෙන එක. ඒකත් මහා රසයි. ඒක තමයි ඉක්ුණ හොඳට හිතට ඇල්ලුවා. ये तो ना मैं होंदर में इतना है আমাকে তো বলতেছিল যে কালকে ঢুকে যাবে কলকাতায় কালকে ঢুকে গেলে আমি সোমবার নিয়ে আসছি ঠিক আছে এখন कतई पोटा समावेल ना अंगार खाना तीन माई पोटा जाते पारित हुए थे पोटा पारित हुए पोटा दाला बालों में गहन दिया नहीं तो लगी तो दाग अंतिम दाला दाग अंतिम मेरे को हाँ ඒක මෙහෙම කන්න තියෙන මේ රටේ මේ කට්ටිය මෙහෙමයි කන්නේ. ඒකට දෙහි මිරිකලා දාගන්නවා. ඒකත් එක තමයි කන්නේ මිනිස්. බංගල්දේශ කෑම මාර රසයි ඉන්නේ. මේ පරිප්පු මාර රසයි එකට ගොඩක් දේවල් මේ කට්ටිය දානවා. සැර කැපෙන්න කොත්තමල්ලි යනම නම් ගොඩක් දේවල් සුදුරු මහදුරු කොත්තමල්ලි ඔක්කොම මේකට දාලා තමයි පරිප්පු හදන්නේ. අර තේල් කණේ ඔක්කොම කැපෙනවා ඉතින්. ඕකේ. Thank you.